Hey boys, කොහොමද? අද day 3 එක අපේ බයික් මොඩිෆිකේෂන් සීරීස් එකේ මම කලින් වීඩියෝ එකේ කියන්නේ ගිය සතියේ බයික් එකේ ටේල් සෙක්ෂන් එකට මොඩිෆිකේෂන් එකක් දුන්නා. බ්‍රේක් ලයිටුයි සිග්නල් ලයිටුයි ඇඩ් කළා. ඉතින් ඒක බලලා නැත්තම් මම ඒක උඩින් දාන්න ඒක බලන්න. අද අපි ඇඩ් කරන්න යන්නේ මෙන්න මේ දේවල් ටික. මුලින්ම වයිස් එක අපි ඇඩ් කරන්න යන්නේ. මේකට ක්ලියර් වයිස් එක දාන්න යන්නේ. ඊට පස්සේ මෙන්න මේ බ්‍රැකට්ස් දාන්න යන්නේ මෙතෙන්ට ඊට පස්සේ පිටිපස්සටයි. මෙන්න මෙහෙම තමයි මේක ඇඩ් වෙන්නේ. මම හිතනවා ඒතකොට තවත් පොඩි ලුක් එකක් එයි කියලා. මේක කරලා වයිස් එක හයි කරලා ඊට පස්සේ අපි යමු නම්බර් ප්ලේට් අලුතෙන් ගහගන්න. ලුක් එකක් එනවා. එතන වැඩි මේ එළිය නැතිනම් පේන්නේ නැහැ. දැන් අපි චේන්ජ් කරමු වයිස් එක මේකේ. දැනට බොයිස් කලින් ගේ තිබ්බ ස්ටිකර් එකම ගාලා අදවර බලන්න. ඉතින් බොයිස් දැන් අපි ගිහිල්ලා මේකට අලුත් ස්ටිකර් එකක් අලවගමු මේකට. මේකට ගැලපෙන විදිහට ඒත් එක්ක මේ අපි පිටිපස්සේ නම්බර් ප්ලේට් එක සුදු පාට එකක් තියෙන්නේ. ඒක අපි කහ පාටින් හදාගමු. එතන ස්ටිකර් කරන තැන වාහන වලට හැම ඒත් බයික් වලට තමන් අහලා බැලුවා බයික් වලට නෑ කියලා කිව්වා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනම් හොඳ තැනක් බයික් රැප් කරන විශේෂයෙන් කුරුණෑගලවට මට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න මම චෙක් අවුට් කරන්න ඒ කට්ටියව. hey boys අද දෙවෙනි දවසේ ඊයේ මට නම්බර් ප්ලේට් චේන්ජ් කරන්න යන්න පුළුවන් වුණේ නෑ මොකද මේ ගොඩක් වැස්සා ඒත් එක්ක මේ වෙලාව තිබෙන්නේ නෑ හරියට. ඉතින් මම දැන් ජිම් එකට යන්න හදන්නේ. ඒ ගමන් බලමු අපි ජිම් එකට ගිහලා එන ගමන් වැඩේ කරගන්න පුළුවන්ද කියලා. එතන ටිකක් ක්‍රවුඩඩ් මේ කට්ටිය වැඩි එතන ෂොප් එකේ කුරුණෑගල කට්ටිය දන්නේ නැති සම්පත් ස්ටිකර්ස්. ඉතින් බලමු එන ගමන් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්ද කියලා. එතෙම තව දෙයක් මේ ඊයේ රෑ ඉතුරු මොඩිෆිකේෂන් ටික ආවා මම අර එනවා කියලා තිබ්බ ටික. මේ නට් කවර්ස්ුයි තව ඔයිල් චේන්ජ් බ්‍රේක් ඔයිල් කැප් එකයි. ඉතින් ඒ ටිකත් අපි දාමු ජිම් එකට ගිහලා ඇවිල්ලා. දැන් අපි යමු රයිඩ් එක.
ප්ලේට් හදන දැන තියෙන්නේ මග. ඉතින් අපි යන ගමන් අහගෙන යන් පුළුවන්ද කියලා. ජාමන් හාදී මේ පුළුවන් කියලා කිය බයික් වලට. බලමු මේ ඉක්මනට කරගන්න පුළුවන්ද කියලා එන ගමන් තමයි කරන්න වෙන්නේ කොහොමද. දැන් ජිම් එකට ගිහලා. මේ හරිය පොස් මෙතන ඉස්සරහට පොලිස් ඉන්නවා. ඒ වෙලාවට සුට්ටා මම ඔෆ් ෂිෆ්ට් කරලා සද්ද අඩුවෙන් තමයි ගෙනියන්නේ බයික් එක. මෙන්න මෙතන සාමාන්‍යයෙන් ඉන්නවා මොකද මේ මෙතන අර ලයිට් එක තියෙනවා ගොඩක් කට්ටිය මෙතන ලයිට් එක බලන්න යන හින්දා. මෙතන හයිවේ එකට එන්ට්‍රන්ස් එක තියෙනවා. ඉතින් එම නැත්තම් තව ඉස්සරහ තැනක් තියෙනවා මීටර 500ක විතර ඉස්සරහා. වංගුවක් වගේ කන්දත් එක වංගුව තියෙන එතන ඉන්නවා. මොකද එතන තමයි ගොඩක් කට්ටිය මේවා කරන්නේ මේ ඉර කපන්නේ. මේ හරියට මම චුට්ටක් අප් ෂිෆ්ට් කරලා සල්ටි අඩුවෙන් දාගෙන තමයි RPM ගන්න අඩුවෙන් දාගෙන තමයි යන්නේ. මෙන්න මෙතන තමයි එක්කෝ මෙතන එහෙම නැත්නම් මෙන්න මෙතන තමයි ඉන්නේ කට්ටිය. මෙන්න මෙතන තමයි බොයිස් තැන. මේ නම් ප්ලේට් ගහනවද? හදනවද? හරි මම එන්න. මෙතන ඉස්සරහ තමයි තියෙන්නේ මේක. නම්බර් ප්ලේට් ගහගන්න. නම්බර් ප්ලේට් මේකයි පිටිපස්ස එකයි මාරු කරගන්න. මේ මාර්ගයේ බයික් එකක් තියාගේ නම්බර් ප්ලේට් එකක් ගහගන්න ඕන රූට් එක පලනකට බලන්න පුළුවන්ද? හරි. පහසුද බයික් එක? 10 කියලා 18ක්. 18ක්. එහා පැත්තෙන්ද? මේ රැප් කරනවද ඔයගොල්ලෝ? කාබන් ෆයිබර් ලුක් එකේ තියෙන රැප් එක. තිබ්බද? ඔයගොල්ලන් ගන්න පුළුවන්ද අපිට? පුළුවන් ද ගන්න. මට මේ ටිකට කාබන් ෆයිබර් ගහගන්නත් ඕනේ. පොඩි කෑල්ල ටිකක්. ඒකටයි මේ චැසි එකටයි. ඒකත් කරන්න පුළුවන් ඉතින් නැහැ. ඒක 76 33. फुल पेमेंट करना है पेमेंट किया 1700
ඔය නම් ප්ලේට් ගහන්න දුන්නා. ඒගොල්ලෝ ගහලා තියන්නම් කියලා ගියා. මොකද මේ වෙලාවේ ගහන්න බෑ ගොඩක් වැඩ තියෙනවා කියලා. ඉතින් දැන් යමු. ගිහිල්ලා අනිත් මොඩිෆිකේෂන් ටික ගෙදර තියෙන සෙට් එකක් ඇවිල්ලා ඒ ටික අපි ඇඩ් කරමු. අපි බලමු හවස එන්න පුළුවන්ද කියලා. ගිහින් අන්තිමට අපි ඉවර කරේ වයිස් එක මේවා කරලා. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් වල දාන්න මේ වයිස් එක ගැලපෙනවද මේකට නැත්නම් ලොකු වැඩිද කියලා. මොකද මට හිතෙනවා නිකන් ලොකු වැඩිත් කියලා. ඉතින් දැන් අපි දාමු මෙන්න මේ අයිටම්ස් ටික. ඊයේ රෑ තමයි මේ ටික ආවේ. මේක එන්දක ඔක්කොම ගෝල්ඩ් වලින් තියෙන්නේ. මේ ටික දැන් අපි හයි කරමු. දාදී නට්කාව එක බොයිස් අපි ගෝල්ඩ් එකකින්ම දාමු. මේකත් මම ඔන්ලයින් ගෙන්නුවේ. මෙතන බලමු මොකක්ද සෙට් වෙන්නේ කියලා. ටිකක් විතර සයිස් වෙනස් වගේ. අනිත් එක තියෙන්නේ මෙතෙන්ට. මේකට දාන්න. මට ඉෂුව එක තියෙන්නේ මේකේ පේන්ට් එකක් දන්නේ නැහැ තියෙන්නේ නැත්තම් ඒවා ගැලවිලා ඉතින් එන්ජින් එකට ගොඩක් වෙනවා නේද? ඒක මෙතනදා මට හිතෙනවා ඒක මෙකැනික් කෙනෙක් ගාවටම ගිහිල්ලා අහලම දාන්න කියලා. මොකද ඇත්තට මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවනේ කමෙන්ට්ස් වල දාන්න. මම හිතනවා එහෙම ගෙනියලාම දැම්මොත් හොඳයි කියලා. නැත්තම් මේක මම දාලා අවුලක් ගියොත් එහෙම. ඉතින් අපි ඒක පස්සේ දාමු. පොඩි කැලලක්නේ. අපි මෙතන නැන ටික දාන්න බලමු අද කොහොම හරි. ටික ගලවලා අපි ඉස්සරහා සුට්ටක් නට් කැප් ටිකක් දාමු. අතන බොයිස් මම නම්බර් ප්ලේට් හදන්න දීප්තන්ට කෝල් කරා. ඒගොල්ලෝ කිව්වා හදලා ඉවරයි කියලා. ඉතින් මම දැන් ඒකත් ගිහිල්ලා ගේන්න. ඔයගොල්ලෝ එක්ක යන්න හම්බෙන්නේ නැහැ. මොකද GoPro එකේ බැටරි පැලා තියෙන හොඳටම. ඒක charge එකට දාලා මම ගිහිල්ලා මේක අරගෙන එන්නම්. ඇවිල්ලා අපි හයි කරමු. හරි. ස්ප්‍රේ ටික ගෙනවා. දැන් අපි මේක හයි කරමු. මේකේ ඉතින් විතර බැලුවා ভাইබ්‍රේට් වෙනවා නම් ප්ලේට් යටින් අපි ඩබල් ටේප් එකක් දාලා ඊට පස්සේ මේක ගන්නවා. ඉතින් බොයිස් නම් ප්ලේට් උත් ගහලා තියෙන්නේ. මම ඉස්සරහට ගැහුවේ නෑ. පිටිපස්සේ විතරයි හයි කරේ. ඉස්සරහට මම ගැහුවේ නෑ. මොකද ඉස්සරහා මම හිතන් ඉන්නවා මේ වයිස් එක වෙනස් කරන්න කියලා. මේක ඉන්ඩෝනීසියන් වයිස් එක මම නිකන් ටිකක් සයිස් එක වැඩි වගේ මේක. ඉතින් ඔරිජිනල් වයිස් එකකුත් මම ඕඩර් කරා. බයික් එකටම එන වයිස් එක. ඒකට තමයි මම හිතන් ඉන්නේ මේ ඒක දාලා ඒක හොඳයි නම් ඒකට ගහනවා ගෙනාපු නම් ප්ලේට් ස්ටිකර් එක. එහෙනම් බොයිස් අද එච්චරයි වීඩියෝ එක. දැන් මම හිතන්නේ pretty much modification ගොඩක් complete. තව දෙක තුනයි තියෙන්නේ. ඊළඟට මම කරන්න ඉන්න ලොකුම එක තමයි මේකට carbon fiber wrap එකක් ගහන එක. full bike එක නෙමෙයි. ඔයාලා පේන ඇති blue ගහලා තිනවා. Luna මතන Luna මහඩි blue එකක් මේක. මම bike එකට දැන් ගැලපෙන්නේ නැහැ ඒක. ඉතින් ඒක මම carbon fiber වලින් ගහන්න ඉඳන් ඉන්නවා. carbon fiber wrap එකකින් මම නම් plate change කරපු තැන මම නම් plate හදාගත්ත තැන තියෙනවා කියව wrap. ඒත් අද කවුරුත් නැහැ කියලා කිව්වා. ඔයගොල්ලෝ දකින්න ඇති කලින් footage වල. ඉතින් ඒකටත් මම දවසක් ගිහිල්ලා වෙනම කරන්න ඉන්නේ. ඊළඟ වීඩියෝ එක අපි ඒක කරමු. ඒත් එකම ඊළඟට අනිත් දේ signal lights මාරු කරන්න ඕනේ. ඒකත් ලොකු process එකක්. මේ fairings ටික ගලවලා මේවා කරන්න. ඒත් එකම ඒක කරනවත් එක්කම ඉස්සරහට මෙතෙන්ට යටට පොඩි lights add කරගන්න ඕනේ.
ඒටි තමයි තියෙන්නේ ලොකු මොඩිෆිකේෂන් ටික. ඊට පස්සේ තව දෙයක් අපිට මේ පැත්ත බලද්දි ගොඩක් ගෝල්ඩ් ඇක්සන්ට් පේනවනේ. ඒත් මේ පැත්තේ පොඩ්ඩක් බයික් එක හිස් වගේ. මොකද ස්පෙෂලි අර පැත්තේ එක්සෝස්ට් එක තියෙනවා, ගොඩක් කැලි බැලි තියෙනවා. මේ පැත්තේ අඩුයි වගේනේ. ඉතින් මෙහෙට මම කරන්න හිතන් ඉන්න මොඩිෆිකේෂන් තමයි මම ගෝල් චේන් එකක් දාන්න හිතන් ඉන්නවා. චේන් එක ගෝල් කරනවා. ඊට පස්සේ මෙතන චේන් කව එකට ගෝල්ඩ් මොඩිෆිකේෂන් ඇක්සසරි එකක් එනවා. ඒක ගහන්න හිතන් ඉන්නේ. ඊට පස්සේ අනිත් එක ලොකුම එක්ස්පෙන්සිව් මොඩිෆිකේෂන් එක තමයි මම මෙතන නයිට්‍රෝ මොනෝෂොක් එකක් දාන්න හිතන් ඉන්නවා. එතකොට අපිට කියන්නේ මේක සස්පෙන්ෂන් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඒත් එක්කම මේක එන්නේ ගෝල් කලර් එකකින්. ගෝල් කලර් ස්ප්‍රින්ග් එකකුයි ඊට පස්සේ ගෝල් කලර් සිලින්ඩර් එකකුයි එක මෙතෙන්ට සෙට් වෙනවා. ඒකෙන් අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට සස්පෙන්ෂන් එක. ඉතින් ඒකත් මම හිතනවා ගොඩක් ලස්සන ලුක් එකක් එයි කියලා බයික් එකට. හරිද? ඉතින් ওই ටික තමයි අපි එන ඊළඟ වීඩියෝ එකේ